නිර්වාණ සාමයයි බෝවන් අපි කතා කරමින් ඉන්නේ මේ රාහු කේතු මාරු පිළිබඳව. එතකොට දැන් අද කතා කරන්න තියෙන්නේ මකර ලග්නය පිළිබඳව. මකර ලග්න හිමිකරුවන් සහ හිමිකාරියන්ගේ දෙවැන්නට තමයි මේ මාස 18 වෙනිදා රාහු පැමිණෙන්නේ. එතකොට මකර ලග්න හිමිකරුවන් සහ හිමිකාරියන්ට විදන් වැඩි වෙන කාලයක් මේ කාල සීමාව. අන් අයගේ කපටිකම් වලට වංචා වලට අවුෙන්න පුළුවන් කාලයක් බවට මේ කාලෙපත් වෙනවා. අනිකරුණේ ධන හානියක් තිබීම වෙන්න පුළුවන් කමක් තියෙනවා. දුරදිග නොබලා ඉක්මන් තීරණ ගන්න පුළුවන් කාලයක් බවට පත් වෙන කාලයක්. ඒ වගේම ඉක්මන් කේන්ති යන්නත් පුළුවන් කාලයක් මේ කාලේ. ඒ වගේම ඇඟට මහන්සි දැනෙන තේට්ටු විඩාගෙන යන්න ඒ වගේ ගමන් යන්න සිද්ධ වෙන කාලයක් බවට මේ කාලෙපත් වෙනවා. පොඩි චෝදනා වලට අසු වෙන්න ඉඩ කඩ තියෙනවා. නිന്ദා පාස වල ලක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඔබ කාට හරි ණයට මුදල් දුන්නොත් ඒ මුදල් ඔබට නොලැබෙන කාලයක් බවට පත් වෙනවා. දින දින ණයකාරක වලදී ප්‍රවේශම් වෙන ගොඩක්ම වැදගත් වෙනවා. ශරීර සෞඛ්‍ය දුර්වල වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ වගේම දත් සම්බන්ධ රෝග පීඩා විදුරු මස් දත් සම්බන්ධ රෝග පීඩා වගේ දේවල් මේ කාලය තුල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමන් භාවිත කරන වචන කියන්නේ විශේෂයෙන් කට පරිස්සම් කර ගැනීමට හොඳ නැත්නම් විශේෂයෙන් ඔබ ළඟ ඉන්න හිතවතුන් නෑදෑයින් වගේ අමනාප වෙන්න පුළුවන් ඔබ තුලින් අනවශ්‍ය වචන පිටවීම නිසා. ඒ වගේම මිතුරන් සතුරන් බවට පත් වෙන්න පුළුවන් කාල සීමාවක් නිසා වොම් කල්පනාවෙන් කටයුතු කරන එක හොඳයි. ඒත් පෞල් ජීවිතය තුලත් යම් ගැටලුකාරී තත්ත්වයන් අසමගිකම් වගේ දේවල් මේ කාලය තුල ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ඔබ බුද්ධිමත්ව කල්පනාකාරී ඔබ කේන්ද්‍ර පරීක්ෂාවක් කරවාගෙන ඒවට වත් පිළිවෙත් කරගෙන ඔබට සුබ දසාවල් මහා දසාව සුබෝ අතුරු දසාව සුබෝ වෙනවා නම් ඔබගේ මාකිවේ ප්‍රතිඵල වෙනස් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ඔබ කේන්ද්‍ර පුද්ගලික පරීක්ෂා කරවා ගැනීම වඩාත්ම යහපත්. සමට ජයග්‍රහයි අනාගතය උදා වේවා. දෙවන් සර්ණයි බෝවන් අපි කතා කරන්නේ රාහු කේතු මාරු පිළිබඳව. එතකොට මේ කුම්භ ලග්න පිළිබඳව අද කතා කරා. කුම්භ ලග්න හිමිකරුවන්ගේ සාමිකාරයන්ගේ රාහු පැමිණෙන්නේ පළවෙනි ස්ථානයේ කේන්ද්‍රයේ පළවෙනි කොටුවට. එතකොට කුම්භ ලග්න හිමිකරුවන් සාමිකාරයන්ගේ රාහු පළවෙනි කොටුවට පැමිණීම නිසා රාහු ලග්නයේ තමයි උඩ ගමන් කරන්නේ. අවුරුද්දකමාර කාලය තුල නොයෙකුත් ක්‍රම වලින් තමන්ට වාසනාව උදා වෙන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. තමන් මේ දක්වා කරගෙන වැඩ කටයුතු වල දියුණුවක් ඇති වෙන්න ඉඩ කඩ තියෙන කාලයක් මේ කාල සීමාව. අලුත් නෑදෑ හිතමුතරන් අසුරට ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඔවුන්ගේ උදව් උපකාර ලබන්නත් පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඊටතර ජීවිතයේ සපවත් වීම ඊට තුළ තිබුණ කලබලකාරී ගති අඩු වෙන්න පුළුවන් කාලයක්, ඉවසීම සැනසීම ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ගෙදර ලස්සනට තියාගන්න ඒ උදෙසා අලුත් බඩු මුට්ටු ගෙදරට ගෙනෙන කාලයක් බවට පත් වෙනවා. එතකොට එහෙම ඒ සම්බන්ධ සිත් පහළ වෙන කාලයක් බවට පත් වෙනවා. ඒකට පදිංචිය යම් කිසි දෙකින් ඔබ නිත්‍යනුකූලව ඉවරණති ඒකලක් තියෙනවා මේ කාලය තුල මේ පදිංචි විමසව ඒවා නිත්‍යානුකූලවම ඔබට උරුමයෙන් හරි යම් දෙකින් වාණි නිත්‍යානුකූල නිරාකරණය කරගන්න ඒවා ලැබීමේ වාසනාව මේ කාලය තුල ඔබට උදා වෙනවා. ඒ උරුමෙන් ලැබෙන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ දේපොළ නිත්‍යානුකූල තමන්ට ලැබෙන කාලයක් වඩපත් වෙනවා. සිතේ සතුට ඇති වෙන කාලයක් වඩපත් වෙනවා. ඒ වගේම අපතේ යන දේවල් වලින් අහක දාන දේවල් වලින් ඔබට මුදල් උපයන්න අවස්ථාවක් උදා වෙන කාලයක්. ඒවා පිළිබඳව ඔබට යම් අහක දාන දේවල් නවීකරණය කළ මුදල් උපයන්නත් අවස්ථාව මේ කාලෙදී සැලසෙනවා. අතර දමලා තිබුණ වැඩ කටයුතු අවුල් කාලේ යම් වැඩ කටයුතු අතර දමලා තිබුණා. ඒ වැඩ කටයුතු නැවත පටන් ගන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම නැති කෙනෙකුට රස්සාවෙන් නැති කියනගේ රස්සාවල් නැවත ලැබෙන කාලයක් බවට පත් වෙනවා. අලුතෙන් රස්සාවල් අපේක්ෂිතයිට රැකියාවල් ලැබෙන කාලයක් බවට පත් වෙනවා.
ඉතින් විශේෂයෙන්ම මේගොල්ලෝ මේ කුම්භ ලග්න හිමිකරුවන්ට පොදුවේ ඉතින් හොඳ කාලයක් තමයි උදා වෙන්නේ. ඒකට කෙසේ වෙතත් තමන්ගේ කේන්ද්‍රය පුංචිලිකව පරීක්ෂා කරගන්න. ඒකට ඒ අනුව ඔබට පැහැදිලි නිරවුල් විශ්ලේෂණයක් ඔබ පිළිබඳව ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඔබට දරුවන් සරණ ජයග්‍රහයි අනාගතයේ උදා වෙනවා. සර්වඥායි පොන් මේ කතා කරමින් ඉන්නේ මේ රාහු කේතු මාහු පිළිබඳව. විශේෂයෙන්ම කතා කරන්නේ මේ රාහු පිළිබඳවමයි. එතකොට මීන ලග්න හිමිකරුවන්ගේ 12 වෙනිදා රාහු පැමිණෙන්නේ. ඒකට අවුරුදු දෙකමාරක කාලයක් මීන ලග්න හිමිකරුවන්ගේ 12 වෙනි රාහු නැදී සිටිනවා. එතකොට ඒ නිසා නිතර ගමන් බිමන් වල යෙදීමට සිද්ධ වෙන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම හිතට දුක ඇති වෙන්න පුළුවන්, පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්, මානසික අසහන ඇති වෙන්න පුළුවන් කාලය සිද්ධ වගේ දේවල් ඇති වෙන කාලයක්. ණය වෙන්න සිද්ධ වෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම මිල මුදල් අතින් නැගෙහිකම් ඇති වෙන්න, කරදර ඇති වෙන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. පොඩි චෝදනාවලට අසු වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. නීතිමය කටයුතු වලින් නඩු වලට වැටෙන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. හදිසි අනතුරුවලට ලක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. බලාපොරොත්තු කඩවීම ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. යම් කිසි දෙයකින් මේ ලක්ෂණ වල ඉගෙන ගන්න දරුවෝ ඉන්නවනම් ඒ දරුවන්ගේ ධාරණ ශක්තිය ඊන වෙන්න ඉඩකඩ තියෙනවා. එසේම විභාග වලින් අසමත් වෙන්න ඉඩකඩ තියෙනවා. තිබුණ හොඳනම ගෞරවය නැති වී යන්න ඉඩකඩ ඇති වෙන කාලයක්. ඒ වගේම නිന്ദා අපහාසත් ලබන්න පුළුවන්. ඒ වගේම රහස් සතුරු කරදර ඇති වෙන ඉඩකඩ තියෙන එක තමයි පදිංචි ස්ථාන, රැකියා ස්ථාන හරි වෙනස් වෙන ඉඩකඩ තියෙන කාලයක්. තමන්ට උදව් උපකාර කරන අයගෙන්ම තමන්ට කරදර පීඩා හිරිහැර වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. හිතතුරට අනවශ්‍ය බයක්, අනවශ්‍ය ශකයක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. කොරහතුරු කරදර වලට ලක් වෙන්න ඉඩකඩ තියෙනවා. මානසික පීඩා, මානසික රෝග, බ්‍රහත් අසනීප තත්ත්වයන්, ඉක්මන් කේන්ති ගැනීම, ඒ වගේම දේවල් ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා ජ්‍යොතිර්වේදියා, බෞද්ධ ජ්‍යොතිර්වේදියා මාහෝ නත්කුණ ජ්‍යොතිර්වේදියා කමලා ඔබගේ කේන්ද්‍රේ පරීක්ෂා කර ගැනීම හරිම වැදගත්. එතකොට මෙතනදී සමහර ලක්ෂණ වලට හොඳ කාලයක් කියලා, සමහර ලක්ෂණ වලට නරක කාලයක් බවට පත් වෙනවා. සමහර ලක්ෂණ පොසිටිව්, සමහර ලක්ෂණ නෙගටිව්. ඉතින් ඒක සාමාන්‍ය පොත්පත් කටවදානම නමුත් ඔබට මේ කිවි පොදු කරුණු ලංකාව ලෝකයෙන් ඒ ලක්ෂණ 12ක් තියෙන 12ට අයිතිවාසිකම් පොදු කාරණා. ඒකට පුජ්‍යලිකව ඔබ තමන්ගේ කේන්ද්‍රය පරීක්ෂා කරවාගෙන ඇත්තටම ඔබට බලපාන හැටි දැනගන්න ඉතින් පුජ්‍යලික කේන්ද්‍ර පරීක්ෂාවක් කරනගෙන ඒකත් විශ්ලේෂණයක් බලවා ගන්න යුතුමයි. ඉතින් මොන තත්ත්වයක් ඇති වුණත් ඔබ බුද්ධිමත්, නිහතමානී, ඉවසීමෙන් ඔබට අයිති ආගමනුකූල ජීවිතයක් මොන ආගමකට ඔබට අයිති ආගමකට අනුකූල ජීවත් වුණොත් ඔබට මේ තත්ත්වයන් අසුබ තත්ත්වයන් මගහර ගැනීමට සුබදායක තත්ත්වයන් දිනු කර ගන්නත් ඔබට අවස්ථාව උදා වෙනවා. ඒ නිසා ඔබ කල යුත්තේ සිහි බුද්ධියෙන්, ඉවසීමෙන් කටයුතු කිරීමත් අපරවලට බය නොවි ඉතාමත්ම පරීක්ෂාකාරීව කටයුතු කරන එකත් අර පූර්ව ආරක්ෂක විධිවිධානයක් වශයෙන් අසුබතාවයන් තියෙනවා නම් ඒවා වළක්වා ගැනීමට පියවර ගැනීමක් තමයි කළ යුත්තේ. සුබ දේවල් දිනු කර ගැනීම. ඒ අනුව කටයුතු කරන විට මම බලාපොරොත්තු වෙනවා මගේ channel එක subscribe කරලා පුළුවන් නම් ඔබ සම මා වෙනුවෙන් උපකාර කරන මම බලාපොරොත්තු වෙනවා. මගේ channel එක subscribe කරන්න, bell icon එක click කරලා subscribe කරන එක තමයි සම්මත ක්ලාස් එකේ නම් සම්මත සුබ අනාගතයක් යහපත් ජීවිතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මත කරනවා.